එහෙමනම් අපි ඊළඟ ආරාධිත අමුත්තා සමග සම්බන්ධ වෙමු. මීළඟ අමුත්තා සමග මේ දැන් මම කතා බහ පටන් ගන්නා විට මම සිතනවා මගේ මුහුණේ පවතින සතුට ආඩම්බරය ඔබට දැකිය හැකියි කියා. අප තව කතාවක් ඔබට රැගෙන එනවා. එය මුහුණට සිනහවක් සහ උද්‍යෝගයක් ගෙන එන්නක් වේවි. සාමය පිළිබඳව වැඩසටහනක් කරගෙන යන පුද්ගලයෙකු දෙසට දැන් අපි හැරෙමු. සාමයේ ජාත්‍යන්තර තානාපති ලෙස හඳුන්වන ඔහු ඉතා ලස්සන මිනිසෙක් ප්‍රේම් රාවත්. සාමය ගෙනියන භාජනයක් ලෙස හඳුන්වන ඔහු ප්‍රේම් රාවත්. මා ඉතාමත් සතුටු වෙනවා Google ප්‍රේක්ෂක ජනතාව ඇමතීමට මේ අවස්ථාව ලැබීම ගැන. අති විශිෂ්ටයි ඔබ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. දැවැන්ත සතුරා ප්‍රේම් රාවත් අපගේ මේ වැඩසටහනට උදෑසනම සම්බන්ධ වීම ගැන. ඔහු නිව්යෝක් ටයිම්ස් සමීක්ෂණ වාර්තා අතර ප්‍රමුඛයෙක්. පුද්ගල අභ්‍යන්තර සාමය හා තෘප්තිමත් බව පිළිබඳ ලොව පුරා දේශන පවත්වන දේශකයෙක්. ඔබ කවදා හරි අහලා තියෙනවද මොකද්ද මේ හදවත යන ප්‍රශ්නය? ඇහුවද? එයයි ලේ පොම්ප කරන්නේ. පොම්ප කරනවා. ඒකද හදවත? එහිද සාමය ජීවත් වන්නේ? මුකුත් එහි ජීවත් වෙන්නේ නැහැ. තිබෙන්නේ ලේ පමණයි. සමහර වෙලාවට නවතිනවා. එවිට වෛද්‍ය වෘත්තිකයන් පැමිණ විදුලි කම්පනයක් දී නැවත ක්‍රියා කරනවා. සමහර විට නැවතුූ විට හදවතේ සිර වූ දමනිවලට ඔවුන් කුඩා ටියුබයක් දමනවා ස්ටින්ස් නමින්. ඒකද හදවත කියන්නේ? නැහැ. මට කියන්න ඉඩ දෙන්න හදවත යනු කුමක්ද කියලා. හදවත තමයි ඔබගේ තුළ ඇති හොඳ. ඔබගේ ඇති නිර්භීතකම හදවතයි. පැහැදිලිතාව වාසය කරන්නේ ඔබගේ හදවතේයි. ඔබගේ හදවතේයි අවබෝධය පැනනගින්නේ. දේවත්වය දැනීමට උවමනා යයි සිතෙන පිපාසය මට ඇති කරන්නේ හදවතිනුයි. ඒ තමයි හදවත. හදවතේ ලිපිනය ඔබයි. ඔබයි. සෑම මනුෂ්‍යයෙක්ම 50% යහපත් 50% නරකයි. හරියටම 49ක් හෝ 51ක් නොවේ. හරියටම 50% හොඳයි 50% නරකයි. සෑම විටම අප වැඩිය යහපතට සම්බන්ධ නම් යහපතයි දිලිසෙන්නේ. ඒ වගේම අප නරක සමග සම්බන්ධ නම් නරකයි දිලිසෙන්නේ. උදව් කිරීම නෑ. ඔබ මේ අත භාවිතා නොකර අනික් අත පමණක් සැමදාම භාවිතා කරන්නේ නම් මොකක්ද වෙන්නේ? මේ අත දුර්වල වෙන අතර අනික් අත ශක්තිමත් වෙනවා. මම නැවත ඔබගෙන් අහනවා මොන අතද ඔබගේ ශක්තිමත් මොන අතද ඔබගේ දුර්වල? මොන 50%ද ඔබගේ ශක්තිමත් මොන 50%ද ඔබගේ දුර්වල? 50% අන්ධකාරය නම් එයට ඉඩදිය යුතු නැහැ. එක දෙයක් ඔබ මතක තබාගත යුතුයි. අන්ධකාරය කිසි විටකත් ආලෝකයෙන් ඈත් වී නැති බව. ඔබ ලාම්පුවක් දැල්වූ විට ඔබ දන්නවාද තිරය එන තැන? තිරය තමයි දල්වමින් ආලෝකය දෙන්නේ. හරියටම එයට යටින් අඳුර තිබෙනවා. කොයි වෙලාවකවත් ඈතින් නැහැ. ඈතින් නැහැ. නමුත් දෙකින් මොකක්ද බලපෑමක් ඇති කරන්නේ? ආලෝකය විය යුතුයි. මොකද ආලෝකය අන්ධකාරය අරන් දමනවා. ඔබ
ඔබගේ ජීවිතයේදී ඉඩදුනහොත් ආරාධනා කළහොත් යහපතට අවදිවීමට සහ යථාර්ථයට මොකක්ද යථාර්ථය කියන්නේ? යථාර්ථය එක විදියකින් හරිම සරලයි. එක දවසක ඔබ ඉපදෙනවා. එම සිද්ධිය ගැන ඔබට කිසිම පාලනයක් නැහැ. ඒක ගැන කිසිම පාලනයක් නැහැ. ඔබ තීරණය කළේ නැහැ මම කැමති ඉපදෙන්න එක්තරා වෙලාවක එක්තරා දවසක. නැහැ. යම් දිනයක ඔබට යන්න වෙනවා. තරුණයන් මේ ඇසීමට අකමැති. කතා කරන්න එපා යන එක ගැන. යම් දිනයක ඔබට යන්න වෙනවා. ඔබට එම දවස පාලනය කරනු හැකි. ඔබ පැමිණි දවසත් ඔබට පාලනය කරන්න බැහැ. ඔබ යන දවස ඔබට පාලනය කරන්නට බැහැ. නමුත් ඔබට පාලනය කර හැකි එන්න දවස සහ යන දවස මැදින් පවතින සෑම දවසක්ම. එච්චරයි. ඔබ අවුරුදු 100ක් වයසකට ජීවත් වුණොත් දන්නවාදේ කොපමණ දවස් ගන්නක්ද කියලා? දවස් 36,500යි. එච්චරයි. 365,000 නොවේ. නෑ. දවස් 36,500ක් පමණයි. අවුරුදු 100 වැඩි කරනවා දවස් 365න් කීයද? 36,500ක් පමණයි. ලැබෙන්නේ 365,000 නොවේ. ඔබ ප්‍රාර්ථනා කරනවා ඒ 365,000 වෙන්න කියලා. ඔබ සදාකාලිකවම ජීවත් වෙනවා වගේ මේ ජීවිතය ගත කරලා තිබෙනවා. නමුත් එසේ නැහැ. 36,500යි. ඒ තරම් ලොකු දවස් ගණනක් නෙවෙයි. නමුත් ඔබට මේ කියන සෑම දිනයක්ම ඔබගේ පාලනයට ගත හැකි. ඔබගේ සතුට යැපෙන්නේ ඔබ මතද නැතිනම් වෙන කෙනෙක් මතද? හොඳ ප්‍රශ්නයක්. අපි බොහෝ දෙනෙක් අපට යහළුවන් හදා ගැනීමට යහුසුළු වෙනවා අපගේ සතුට සඳහා. ඔබ කැමතිද සාදයකට යාමට අපගේ සන්තෝෂය ඔවුන් මතයි රැඳී ඇත්තේ? අපගේ සන්තෝෂය තිබෙන්නේ අපේ සාර්ථකත්වය මතයි. නමුත් එය එසේ නොවේ. ඔබගේ සතුට රැඳී ඇත්තේ ඔබ මතයි. ඔබගේ සතුට අනික් අය මත නොව ඔබ තුල තිබෙන බව ඔබට අවබෝධ වෙන්නේ නැත්නම් ඔබට කවදාවත් ඇත්තටම සතුටු විය නොහැකි. මේ ළඟකදී මම ජපානයේ සිටියා. මම ජපානයේ සිටින විට ඉතාමත් අලංකාර වූ උද්‍යානයකට මා ගියා. ඉතාමත් මනස්කාන්ත උද්‍යානයක්. මා සිටියේ මහාචාර්ය කෙනෙක් සමගයි. උද්‍යානයේ බාරව සිටියේ ඔහුයි. මෙතන හරිම සාමකාමී කිව්වා. මා ඔහු කී දේ ගැන සිතන්ට පටන් ගත්තා. ඉතින් අහන්න. එතන නිශ්ශබ්ද නැහැ. පළඟැටියෝ සිටියා. දියමලක් තිබුණා. සුළඟේ සෙලවීමේ හඬ තිබුණා. බොහෝ ශබ්ද එතන තිබුණා. කුරුල්ලන්ගේ සිහින් හඬ, පළඟැටියන්ගේ කෑගැසීම, දිය ඇල්ල, ගස් සුළඟේ එහා මෙහා යෑම
එවිට මට අවබෝධ වුණා එය නිශ්ශබ්ද බව නෙවේ කියා. නමුත් සියලු ශබ්ද එකතු වී සෑදෙන ලස්සන එකමුතුවක් බව. පළඟැටියාගේ සිහින් නාදය එකතු වුණා කුරුල්ලන්ගේ ගායනය සමග. කුරුල්ලන්ගේ නාදය එකතු වුණා වතුර වැටීම සමග. දිය පහතට වැටීමේ හඬ ලස්සනට එකතු වුණා ගස්වල කොළ සුළඟේ සෙලවෙන හඬ සමග. එය සුන්දර එකතුවීමක්. ඔබට දැනෙනවාද ඔබගේ ජීවිතයේ සුන්දර එකතුවීමක් බව නැතහොත් ඔබට දැනෙනවාද ඔබගේ ජීවයේ සෑම දිනයක්ම වෙන කවුරුන් හෝ පියානෝවි සින්දුවක් වාදනයක් කරනවා. වෙන කවුරුත් හෝ තවත් සින්දුවක් බටනලාවෙන් වයනවා. තවත් කෙනෙක් වෙනත් යම් දෙයක් කරනවා. ඔබ සිටිනවා මේ සියල්ල මැද දෙයියනේ මට හරිම මහන්සි කියමින්. ඔබ කී දෙනෙක් අවසානයේදී කියනවාද අයියෝ දෙවියනේ මට උදව් වෙන්න කරුණාකර මට උදව් වෙන්න උදව් කරන්න කියලා. ඔබ ඉපදුනහම කාමරේ සිටින සියලුම දෙනා අවධානය යොමු කරේ එකම එක දෙයකටයි. ඔබගේ අතේ ඇති රේඛා ගැන නෙවෙයි. ඔබ ගැහණුද පිරිමිද කියා නොවේ. ඔවුන් අවධානය යොමු කරේ එක දෙයකටයි. ඔබ හුස්ම හෙලනවාද නැද්ද යන්නටයි. ඔබ හුස්ම ගන්නා බව දැනගත් වහාම ඔවුන් දිග හුස්මක් හෙලනවා. දැන් බලනවා පිරිමි ළමයෙක්ද ගැහණු ළමයෙක්ද කියා. ඔබ හුස්ම ගන්නා නිසා ඔබට ගෙදර ඒමට හැකි. ඔබ හුස්ම ගන්නා නිසා ඔබට ගෙදර ගිය හැකි. ඔබ හුස්ම ගත්තේ නැතිනම් ඔබට ගෙදර ඒමට නොහැකි. ඔබ හුස්ම ගත්තේ නැත්නම් ඔබට ගෙදර සිටීමට නොහැකි. ඔබව ඉවතට ගෙන යනවා. ඒ තමයි ඔබට එන හුස්මේ වැදගත්කම. මේ හුස්ම ඔබ වෙත එන තාක්කල් ඔබ කාගේ හරි දුවක්, ඔබ කාගේ හරි අම්මා කෙනෙක්, ඔබ කාගේ හරි ඇන්ටි කෙනෙක්, ඔබ කාගේ හරි අන්කල් කෙනෙක්, ඔබ කාගේ හරි යාළුවෙක්. මේ හුස්ම ඔබ වෙත එන්නේ නැතිනම් ඔබ නිකමෙක්. කිසි කෙනෙකුට ඔබ වුමනා නැහැ. ඔබට තේරෙනවාද මේ හුස්මේ ඇති බලය ගැන? ඔබට තේරෙනවාද මේ හුස්මේ ඇති බලය ගැන? මේ හුස්මේ ඒම සහ යෑම ආශිර්වාදයක් කියා ඔබ කියනවාද? ඒ ආශිර්වාදයක් ඔබට නාරක කාලවලදී ඒ එනවා. ඔබගේ හොඳ කාලවලදීද ඒ එනවා. යම් දවසක ඔබට සැකයක් ඇතිවහොත් කවදාහරි ඔබට ආශිර්වාදය ඇතිව හෝ නැතිව ඔබගේ සාක්ෂි මෙන්න. අන්න ඔබගේ සාක්ෂි. ඒකට තමයි ඔබ ස්තුතිවන්ත වී යුත්තේ. මම ජීවත්ව සිටිනවා. එම නිසා මට තෝරා ගැනීම් කළ හැකි. මා ජීවත්ව සිටින නිසා මට තේරීම් කළ හැකි. මා තෝරාගත යුතු දේ නම් මා ජීවත් වී යුත්තේ අවිද්‍යාවෙන්ද නැතිනම් ඥානයෙන්ද යන වගයි. තෝරා ගැනීම කරන්න. තෝරාගන්න. සෑමදාම ඔබට තෝරා ගැනීමක් කළ යුතු වෙනවා.